බැංකු පොලිය 16% මට්ටමේ තියෙන වෙලාවක 6.75%කට බැංකු ලෝන් එකක් ගමුද? එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයා ස්කිප් කරන්න නැතුව බලන්න. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට එකතු වෙන්න. මේ වැඩේ ශ්‍රී ලංකා රජයයි බැංකුවයි එකතු වෙලා කරන වැඩක්. මේ සහනදායී ක්‍රමයේ යටතේ ඔයාට ඉඩමක් මිලදී ගන්න, නිවසක් හදන්න, නිවසක් මිලදී ගන්න, ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ණය මුදල් ඉතාම අඩු පොලියකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. NSB බැංක් එකේ හෝම් ලෝන් එක. ඔයා නිවසක් මිලදී ගන්න, එහෙමත් නැත්නම් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් මිලියන 5ක් දක්වා ණය මුදලකට ඔයාගෙන් අය කරන්නේ 6.75% පොලියක් විතරයි. මෙහිදී මුල් වසර 3 දක්වා පොලිය ස්ථාවරව තියෙනවා. ඒ කියන්නේ රටේ පොලිය අනුපාතිකය අඩු වුණත් වැඩි වුණත් මුල් අවුරුදු 3 වෙනකම් ඔයාට පොලිය හැදෙන්නේ 6.75% දක්වා අඩු පොලියකට. ඒ වගේම ඔයා සුළු හෝ මධ්‍ය පරිමාණික ව්‍යාපාරිකයෙක් නම් ADB එහෙමත් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක SME LLC බිස්නස් ලෝන් එක ගැන දැනගන්නම ඕනේ. ඔයාගේ නිෂ්පාදන එහෙමත් නැත්නම් සේවා ව්‍යාපාර සඳහා 8% පොලිය අනුපාතය යටතේ මේ ණය මුදල ඔයාට දැන් ලබා ගන්න පුළුවන්. මෙතනදී ඔයාට ලක්ෂ 500ක් දක්වා ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. BOC, People's Bank, DFCC බැංකුවෙන් ඔයාට මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම පොල්, වී වගේ කෘෂිකාර්මික සම්බන්ධ ව්‍යාපාර සඳහා 8%ක සහන පොලියට ණය ලබා දෙනවා. මෙතනදී ඔයාට මාස 18ක් දක්වා පොලිය විතරයි ගෙවන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ අස්වැන්නෙන් ප්‍රතිඵල ලැබෙද්දී ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ණය මුදල ගෙවන්න. වගේම ඔයා වයස අවුරුදු 40ට අඩු කෙනෙක් නම් ඔයාට පුළුවන් BOC බැංකුවෙන් හඳුන්වා දෙන තුරුණු දිවිය ණය යෝජනා ක්‍රමයේ යටතේ 7% අඩු පොලිය අනුපාතිකයෙන් ණය ලබා ගන්න. මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ අපකාරයෝ සම්බන්ධ කොන්දේසි ගොඩක් ලිහිල් මට්ටමේ තමයි තියෙන්නේ. ඒ වගේම සෝලාර් සිස්ටම් සවි කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න NSB මහජන බැංකුව හරහා 10% මට්ටමින් ඔයාට ණය ලබා ගන්න පුළුවන්. ඉතින් ළඟම බ්‍රාන්ච් එකට ගිහිල්ලා මේ සම්බන්ධ විස්තර ඔයාට තවදුරටත් දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ වීඩියෝස් ටිකට බලන්න අපේ Hello Car YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.